ලංකා රයිඩ් පාපැදී සවාරිය ආරම්භයට සියල්ල සූදානම්. නව වසරේ පාපැදියට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙවර ලංකා රයිඩ් පාපැදී සවාරිය ආරම්භ කරනවා. ලංකාවේ පාපැදියට පනපොවන පාපැදියට ආදරය කරන පාපැදි ක්‍රීඩාවේ ප්‍රමුඛතම ධාවකයින් එකට තරගවදින තරගිසව්වක් හැටියට වසරේ ආරම්භයේදීම ජනවාරි මාසයේදීම ලංකා රයිඩ් පාපැදි සවාරිය ආරම්භ කරන්නයි සූදානම. අද කොළඹින් ආරම්භ වෙලා පළමු අදියර නුවරින් අවසන් වෙලා හෙට දෙවන අදියර නුවරින් ආරම්භ වෙලා අනුරාධපුරෙන් අවසන් වෙලා අනිද්දා දවසේ ඉරිදා දවසේ තුන්වන අදියර අවසන් අදියර අනුරාධපුරයෙන් ආරම්භ වෙලා තැනිතලා මාර්ගයේ කොළඹට ඇවිල්ලා කිලෝමීටර් 450ක දුර ප්‍රමාණයකින් අනතුරුව ලංකා රයිඩ් මෙවර පාපැදි සවාරියේ මෙවර අදියරේ ජයග්‍රාහකයින් කවුද කියලා සොයා ගන්න සූදානම්. ප්‍රථම ස්ථානයට මුදලින් රුපියල් ලක්ෂ 6ක්, දෙවන ස්ථානයට ලක්ෂ 5ක්, තුන්වන ස්ථානයට ලක්ෂ 4ක් ආදී වශයෙන් මුදල් ත්‍යාග පිරිනමමින් ක්‍රීඩාවට, පාපැදි ක්‍රීඩාවට, ක්‍රීඩකයින්ට ජවයක්, උද්‍යෝගයක්, උත්තේජනයක් ක්‍රීඩාවට ආදරය කරන, පාපැදියට ආදරය කරන සියලු දෙනාට එක්කාසු කිරීමයි මෙවර ලංකා රයිඩ් පාපැදි සවාරියේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු සියල්ල සහිතව අනුග්‍රහක බවතුන්, දිරිගන්වන්නන්, මඟ පෙන්වන්නන්, තරගකරුවන් සමග තරගයේ ඉදිරියට ඇදෙන්න මේ සියලු දෙනා එක්කාසු කරගෙන කොළඹ ලේක් හවුස් ඉදිරිපිටින් ලේක් හවුස් වටරවමින් නිදහස් ගමනක් ලෙස කිලෝමීටර් 10ක පමණ දුරක් ගමන් කරලා පෑලිය ගොඩින් අද මේ ලංකා රයිඩ් පාපැදි සවාරිය ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම්. ඔබට පසකින් දිස්වනවා පාපැදි තරගකරුවන් අලුත් අවුරුද්දේ 2026 වසරේ පළමු පාපැදි අත්දැකීම තමන්ගේ ක්‍රීඩා ජීවිතයට එක්කාසු කරගන්න පමණක් නොවේ, ඒ ජයග්‍රහණයකින් කෙලවර කරන බලාපොරොත්තුවෙන් ඉතා උනන්දුවෙන් තරගයට ඔවුන් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා අද පළමු අදියර නුවර දක්වා ගමන කියලා කියන්නේ සාමාන්‍යයෙන් කඳු සහිත මාර්ගයක්. කඳු ජයග්‍රාහකයන් මේ අතරින් තෝරා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම තැනිතලා මාර්ගයේ අනෙක් ජයග්‍රාහකයින්ට තමන්ගේ දුර ධාවනයේ දක්ෂතා අතරට එළබෙන්න එය අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්. දින 3ක් පුරා සියල්ල කිලෝමීටර් 450ක දුර ප්‍රමාණයක්. ඒ කිලෝමීටර් 450 තුල අපි බලමු මෙවර ලංකා රයිඩ් ජයග්‍රහණ වෙනුවෙන් සැකසෙන්නේ සූදානම් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. මේ අද උදෑසන මේ මොහොතේ මේ ස්ථානයේ පාපැදි තරගකරුවන් පෙළ ගැසීන ආකාරය බැලු බැල්මට ඔබ දකිනවා. පසුගිය කාල සීමාව තුළ පාපැදි තරගිසව් අතර ජයග්‍රහණ සොයාගෙන ගිය ජයග්‍රාහකයින් ස්ප්‍රින්ට් ජයග්‍රාහකයින් වෙන්න පුළුවන්, ඒත් එක්කම කඳු ශූරයින් වෙන්න පුළුවන්, යෝන් ධාවකයින් වෙන්න පුළුවන්, අත්දැකීම් සහිත ධාවකයින් වෙන්න පුළුවන්, ක්‍රීඩා කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ සියල්ලම මෙවර කණ්ඩායම් සහිතව තරගය සඳහා අවතීර්ණ වී සිටිනවා. එhmenan ලංකා රයිඩ් පාපැදි සවාරිය ආරම්භක උත්සවයේ කටයුතු සඳහා අපි යොමු වන්න සූදානම්. චානකීනෝජ් සූදානම්. අපි යොමු වෙනවා ඔහුට. ස්තුතියි මනෝජ්, සබඳතාව ලබා දුන්නාට. ඔබ සඳහන් කළ ආකාරයට දියුණු ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමයි වත්මන් රජයේ අභිප්‍රාය අරමුණ වන්නේ. ඒ අනුව අප සූදානම් වෙනවා රජයේ ප්‍රතිපත්ති අනුව නිරෝගිමත් පරපුරක් බිහි කිරීම උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශයේ බොහෝ ව්‍යාපෘති වැඩසටහන් සංවිධානය කරනවා. එහි තවත් දිගහැරුමක් විදිහට මේ නව වසරේ 2026 වසරේ පවත්වන පළමු ක්‍රීඩා උළෙල ලංකා රයිඩ් 2026 පාපැදි සවාරිය ආරම්භ කරන්නට සියලු කටයුතු සූදානම්. අපි පළමුවෙන්ම මේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා ජාතික ධජය එසවීම සඳහා බොහොම ගෞරවයෙන් යුතුව ඇරයුම් කර තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ධජය එසවීම සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාට බොහොම ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනවා. ඒ වගේම ලේක් හවුස් ආයතනයේ ධජය එසවීම සඳහා ලේක් හවුස් ආයතනයේ සභාපති ගාමිණී වර්ෂමාන මහතාට බොහොම ගෞරවයෙන් යුතුව ලෙන්ගතුව මේ මොහොතේදී ආරම්භ කරනවා මේ සභාවේ කටයුතු ආරම්භ කරන්නට. ඉන් අනතුරු අපි සූදානම් මේ රමණීය භූමියට ගෞරව දැක්වීමට. අපි හැමදෙනා ජාතික ගීය ගායනා කරමු.
රජයේ ප්‍රතිපත්ති අනුව නිරෝගිමත් පරපුරක් බිහි කිරීම උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය බොහෝ වැඩසටහන් නිර්මාණය කරනවා. ඒ අනුව පාපැදි ක්‍රීඩාව නව පුනරුද්ධයක් ඇති කිරීම උදෙසා කෙරෙන රටවටා යන පාපැදි සවාරිය ලංකාරායිඩ් 2026 මෙලෙස ආරම්භ කෙනවා. අපි සූදානම් මේ කාර්යයේ ප්‍රධාන කාර්යයන් කිහිපයක් පිළිබඳව දැනුවත් භාවයක් ලබා ගන්නට. ඒ අනුව අපි මේ ස්ථානයට ආරාධනා කරනවා ගරු අමාත්‍යතුමන්ට. ඒ වගේම මම හිතන්නේ මෙහි ආරම්භක සංඥාව ලබා දෙන්නට වුන් සූදානම් වෙන අතරතුරේදී අප එම ස්ථානයට යන්නට සූදානම් වෙනවා. කොළඹින් නුවරට, නුවරින් අනුරාධපුරයට, අනුරාධපුරයෙන් නැවත කොළඹට දින 3ක පාපැදි සවාරියක් මනෝජ් තරගය ආරම්භ කරන්න සියල්ල සූදානම්. කිලෝමීටර් 450ක දුර ප්‍රමාණයක් වෙනුවෙන් ලංකා රයිඩ් පාපැදි සවාරිය වෙනුවෙන් අපි දකිනවා තරගකරුවන් සූදානමින් ඉන්නවා. සමාරම්භය සඳහා සියල්ල සූදානම්. අපේ බලාපොරොත්තුව මේ තරග සවාරියේ අනතුරුව විශේෂයෙන්ම අවුරුද්දේ පළමු පාපැදි තරග අත්දැකීම ලෙස අධීර 3 අවසන් වන විට ජයග්‍රහණයේ අලුත් සොයා යාම් වලට පාපැදි ක්‍රීඩාව තුළින් ගමන් කරන්න හැකියාව ලැබෙන්න කියලා. ඒ වෙනුවෙන් බලාපොරොත්තු සහගතව සිටින සියලු දෙනා සමග අපි සූදානම් වෙමු ආරම්භය සඳහා යොමු වන්න. අපි තරගකරුවන් කිහිප දෙනෙකු සමග ඒ අතර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ පොලිස් කණ්ඩායම කියන්නේ පාපැදි ක්ෂේත්‍රයේ මෑත කාලේ බලාපොරොත්තු වැඩිපුර රඳව ගන්න ඕන කණ්ඩායමක්. මෙවර අභියෝගය කොහොමද? විශාල අභියෝගයක් තියෙනවා අපිට. ඇත්තටම අපි හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙන අපේ ක්‍රීඩකයන් 6 දෙනෙක්ගෙන් තරුණ ක්‍රීඩකයෙකුත් ඉන්නවා. අපි මේ තරගයේ කොහොම හරි ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය යොදනවා. පළමු අදියර අවසානයේ කන්ද ගැන බලාපොරොත්තුව මොකද්ද? ඇත්තටම කඳු නගින ක්‍රීඩකයන් අපේ 4 දෙනෙක් පමණ සිටිනවා. ඒ 4 දෙනාගෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ තරගයේදී. ටිකක් අපි පිටිපස්සට යන්න සූදානම්. වයිකින් සයික්ලින් ක්ලබ් එක කොහොමද තරගයට බලාපොරොත්තුව අත්දැකීම් තියෙන තරග පදින ජයග්‍රහණ ගත්තු පිරිසක් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔව් අපි පුහුණු වීම කරලා තිනවා. අභියෝගයක් තියෙන ක්‍රීඩකයන් එක්ක තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින්. අපි එයා පැත්තට යොමු වෙමු. නාවික හමුදා කණ්ඩායම මම හිතන්නේ නාවික හමුදාව කියන්නේ කොයි වෙලාවෙවත් පාපැදියේදී අතාරින්න කැමති කණ්ඩායමක් නෙමෙයි. අද කන්දේ අභියෝගය කොහොමද කණ්ඩායමක් විදිහට රෙඩි වෙලා ඉන්නේ, ලෑස්ති වෙලා ඉන්නේ? ඇත්තම කිව්වොත් අපේ කණ්ඩායමේ කඳුනගේ ක්‍රීඩකයන් දෙන්නෙක් 3 දෙනෙක් ඉන්නවා. ඒ දෙන්න 3 දෙනා අපි රැගෙන කන්ද ජයග්‍රහණය තමයි අපේ අභියෝගය. තැන්නට කොහොමද සූදානම? දැන්නටත් ඒ වගේ සූදානම් වෙලා ඉන්නවා. තුන්වෙනි දවස. තුන්වෙනි දවසේ කොළඹ එද්දී වගේ ජයග්‍රහණයක් අත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඉස්සරහින්ම ඉන්නවා ස්ප්‍රින්ට් ජයග්‍රාහකයෝ හොයනවා, හොඳම තරුණ ධාවකයා හොයනවා, අවසානයේ ජයග්‍රාහකින් හොයනවා. ස්ප්‍රින්ට් ක්‍රීඩා සමාජය කොහොමද ලෑස්තිය තරගය වෙනුවෙන්? අපි හොඳ සූදානමකින් ඉන්නවා. පුහුණු වීම ඉතාම හොඳින් කරා. අපි කන්දට තරුණයෝ දෙන්නෙක් යොදවලා තියෙනවා. හොඳින් ක්‍රීඩා කරන අය දෙන්නෙක්. ඉතින් අපි හිතනවා අපිට හොඳ තරගයක් දීලා පළවෙනි 5 දෙනා ඇතුළට එන්න පුළුවන් වෙයි කියලා. බැලුවට පස්සේ තරගකරුවන් ප්‍රමාණය එහා පැත්තට වෙනකන් තරගකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. තරගවලදී හම්බ වෙලා ඇති, පුහුණු වීම් වලදී ඇති ඔවුන්ගේ අභියෝග උපක්‍රම පිළිබඳව දන්නවා. කොහොම වෙයිද තරගය? තරගකරුවන් ප්‍රමාණයට වැඩිය දක්ෂයන් පිළිබඳ තමයි තියෙන්නේ ගැටලුව. ඒ වුණාට අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපි හිතනවා. මොකද කරපු පුහුණු වීම වලව අපේ කණ්ඩායම හොඳ තැනක ඉන්නවා. හරි. හොඳයි. අපි යමු ඒ අතර චානක ඔබට අවස්ථාව. ඔව් මනෝජ්, නිරෝගිමත් පරපුරක් බිහි කිරීම, ඒ වගේම යහපත් වූ පරපුරක් බිහි කිරීම තමයි මේ සංකල්පයේ අරමුණ වන්නේ. මේ පාපදි සවාරිය අරමුණ බවට පත්වන්නේ. ඒ අනුව අපි මේ මොහොතේදී සුබ පැතුම් පණිවිඩ කිහිපයක් ලබා ගන්නට සූදානම්. විශේෂයෙන්ම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්මයා ඉන්නවා. ගරු අමාත්‍යතුමනි, ආයුබෝවන් සුබ උදෑසනක්. අපි කැමති සුබ පැතුම් එක් කරන්නට ලංකා රයිඩ් පාපදි සවාරිය සම්බන්ධව. සුබ උදෑසනක්. මම හිතන්නේ ලංකාවේ වසර ගණනාවකට පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලේක් හවුස් ආයතනය එකතු වෙලා ක්‍රීඩා අමාත්‍යාංශය පළවෙනි වතාවට පවත්වන මේ පාපැදි සවාරිය දින 3ක පාපැදි සවාරියක් කොළඹ නුවර අනුරාධපුර සිට කොළඹ 18 වෙනිදා හවස පාපැදි සවාරිය කොළඹට එනවා. ලංකාවේ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමටත් ජනතාව නැවත ක්‍රීඩාවට ගෙන ඒමටත් ක්‍රීඩාව නගා සිටුවීමටත් අපි මේ ගන්න උත්සාහයක්. සුබ පතනවා සියලුම තරඟකරු. ලංකාවේ හොඳම පාපැදි තරඟකරුවන් මේ තරඟයට සහභාගී වෙනවා.
මිලියන 5ක පමණ තෑගි මුදලක් අපි මේ තරඟකරුවන්ට ලබා දෙනවා. ඉතින් අපි සියලු දෙනාට ආරාධනා කරනවා තරඟය නරඹන්න. ඒ වගේම සියලු දෙනාට සුබ පතනවා මේ තරඟයට සම්බන්ධ වීම. බොහොම ස්තුතියි කරු අමාත්‍යතුමනි. වැඩි තෑගි මුදලක් ලබා දෙන පාපැදි සවාරියක් විදිහට ලංකා රයිඩ් පාපැදි සවාරිය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ක්‍රීඩකයෙක්ට ලබා දෙන දෛනික දීමනාවත් මෙවර පාපැදි සවාරියේදී වැඩි කරන්නට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළා කටයුතු කළා. අපිත් සමග සිටිනවා ඊළඟට පාර්ලිමේන්තුවේ සභානායක ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමන්. අමාත්‍යතුමනි ආයුබෝවන් සුබ උදෑසනක්. අපි කැමතියි ඔබතුමන්ගේ සුභාශිංසනත් එක් කරන්න මේ මොහොතේදී පාපැදි සවාරිය වෙනුවෙන්. ඇත්තටම ලංකාවම අලුත් ගමනක යන වෙලාවේ රට හදන රේස් එකක් අපිට තිබෙනවා. ඉතින් අපි හිතනවා ලංකා රයිඩ් එක අන්නේ රේස් එකට අලුත් ගැම්මක් දෙන රේස් එකක් වෙයි කියලා. මොකද මේක රිවයිවල් එකක් අවුරුදු 20කට පස්සේ. අපි සුවපතනවා, අපි බලාපොරොත්තු වෙනවා මේකේ ජයග්‍රාහකයන් ඉදිරියේදී අපේ රෝඩ් සේෆ්ටි ඇම්බැසඩර්ස්ලා වෙයි කියලා. මොකෝ මේ පාරවල් වල අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. ඒවත් ඉදිරියට අපි හදාගන්න අපි හිතනවා මේ රයිඩර්ස්ලා අපිට උදව් කරයි කියලා. මනෝජ් සුබ වෙලාව ලං වෙලා තියෙනවා. ඔව් මම හිතන්නේ මේ හැම දෙයක්ම එකිනෙකට බද්ධ වුණු අවස්ථා ඒ සියල්ල අතරේ ජයග්‍රහණයට යන්නේ මාවතක් සකස් කරගෙන දැන් කිලෝමීටර 450ක මාවතක් සූදානම් වෙලා තියෙනවා ලංකා රයිඩ් පාපැදි සවාරිය වෙනුවෙන්. මේ තරඟකරුවන් ගමන යද්දී කොහොමද තරඟකරුවන්ට උපදේශ ලබා දෙන්නේ කියලා උපුල් චන්දන ප්‍රධාන විනිසුරුතුමා ඉන්නවා. සුබ දැසනක් කියන අතර දැනගන්න කැමති තරඟකරුවෝ පිටිපස්සේ බලාගෙන ඉන්නේ. සුබදසක් වෙලවා. නමුත් අපි මම හිතන්නේ උපදෙස් මේ ක්‍රීඩකින් මේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. උන්ට උපදෙස් මේ වෙනකොට ලබා දීලා තියෙන්නේ. පොදුවේ අපි සැකවින් අදහස් සඳහන් කරමු බලාගෙන ඉන්න මග පෙන්වන උදව් කරන බොහෝ දෙනෙක් පාරෙත් ඉන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ තරඟේ අපි කියන්නේ දාවකීන් දාවවනේ කරන්නේ ඔවුන්ගේ කණ්ඩායමක් එක්ක. ඒකට උන්ට ආධාරක ලබා දෙන්නේ ඒ කණ්ඩායම වලින්. කණ්ඩායම ආධාර තමයි ලබා දෙන්නේ. පිටස්තර දෙන ආධාර ලබා ගන්න උන්ට තහනම්. ඒක නිසා උන් මේ දේ අපේ ක්‍රීඩකින් දන්නවා. ඒ අනුව ඒ ක්‍රීඩකින් පෙළ ගැස්සිලා ඉන්නවා තරඟයේ පිළිබඳව නීති රීති පිළිබඳව. ඊට අමතරව අද දිනේ ගැන තරඟය ගැන කිව්වොත් අද තියෙන්නේ ධාවන මාර්ගයේ කඳු සහිත ධාවන මාර්ගයක් තියෙන්නේ. ඒක නිසා මම දැන් ක්‍රීඩකයන් කඳු වලට දක්ෂ ක්‍රීඩකයන් අද තරඟයේ ජයග්‍රහණය කරයි කියන බලාපොරොත්තු තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි. තරගය වෙනුවෙන් සියලු දෙනාට අපි සුබ පතනවා. කඳු සහිත මාර්ගය තරගයේ පළමු අදියර කිලෝමීටර් 100කට මදක් වැඩි. මේ තරඟකරුවන්නේ අභියෝගය ජයගන්නේ කොහොමද කියලා අපි අද දිනේ අවසානයේ බලාපොරොත්තු සාගත වෙන්නේම නම් තරගය ආරම්භ කරන්න සියල්ල සූදානම්. හොඳයි එහෙමනම් කොළඹ ලේක් හවුස් ඉදිරිපිටින් නිදහස් ගමනක් ලෙස ආරම්භ වුණු ලංකා රයිඩ් පාපැදි සවාරිය කිලෝමීටර් 10ක දුරක් අද දවසේ ගමන් කරනවා පෑලියගොඩ දක්වා. එතනින් තමයි තරගකාරී අත්දැකීම ආරම්භ වෙන්නේ. ඉන් අනතුරුව කිලෝමීටර් 105ක දුර ප්‍රමාණයක් තැනිතලා මාර්ගය විශේෂයෙන්ම ඒ ශ්‍රේණියේ කඳු පසු කරන්න අද මේ තරගකරුවන්ට අවස්ථාව තිබෙනවා. තැන්නේ දක්ෂයින්ට වඩා කන්දේ දක්ෂයින් අද පළමු අදියර නිමාවට පත් වෙලා තරගයේ මහනුවරට යද්දී කොහොමද ජයග්‍රහණය සොයාගෙන යන්නේ කියලා අපි බලමු. පසුගිය කාල සීමාවේ ලංකාවේ පාපැදි ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කරද්දී අපි දැක්කා අත්දැකීම් සහිත දාවකයින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙලා තිබුණා. කණ්ඩායම් හැටියට ඔවුන් ඉතා හොඳ තරගයක් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි නම්දරු ක්‍රීඩා සමාජ වගේම තනිව තරග වදින ක්‍රීඩා සමාජයත් Tamanගේ අභියෝගය පාපැදි තරග අතර එක්කාසු කළා. ඒ අතර තමයි නවක දාවකයින් කන්දේ ශූරයින් විදිහට තෝරා ගන්නත් පසුගිය කාලේ හැකියාව ලැබුණේ. ඔන්න එහෙමනම් අවුරුද්දේ පළවෙනි වතාවට ඒ අවස්ථාව ඔවුන්ට උදා වෙලා තිබෙනවා. අද දිනේ ලංකා රයිඩ් පාපැදි සවාරියත් එක්ක මේ උත්සාහ කරන්නේ ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍යාංශය එකතු වෙලා අපේ රටේ පාපැදියට වගේම අපේ රටේ ක්‍රීඩාවට නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන්න. ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ට යම් උද්දීපනයක් උත්තේජනයක් ලබා දෙන්න. එය තරගය තුල තරග සැලසුම තුල ත්‍යාග තුල සියල්ල තුලම අන්තර්ගත වෙලා තිබෙනවා. රුපියල් ලක්ෂ 50කට වැඩි ත්‍යාග මේ තරගකරුවන් වෙනුවෙන් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ජයග්‍රහණ වෙනුවෙන් උත්තේජනයක් ලබා දෙන්න. යොවුන් තරගකරුවන් ජයග්‍රාහකින් බවට පත් වෙනවා. ස්ප්‍රින්ට් ජයග්‍රාහකින් තෝරා ගන්නවා. කඳු ශූරයින් තෝරා ගන්නවා. කණ්ඩායම් ජයග්‍රාහකින් තෝරා ගන්නවා. කණ්ඩායමේ අනුශූරයින් තෝරා ගන්නවා.
තරගයේ පළමු දෙවන තෙවන ස්ථාන වගේම 25 දෙනෙක් දක්වා වන තරගකරුවන්ට ජයග්‍රාහී ත්‍යාග ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකා රයිඩ් ආරම්භය අවසන් වෙන්නේ ඉරිදා කිලෝමීටර් 450ක දුරක් අවසානයේ. එහිදී මේ සමස්ත අභියෝගයේ ජය ගන්නා ක්‍රීඩකයින් කවුද, කණ්ඩායම් කවුද කියලා අපි හඳුනා ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට සමුගන්නවා ලේක් හවුස් ඉදිරිපිට ලංකා රයිඩ් සමාරම්භයේ සිට.